එහෙනම් හසිඳු මේ ආයුබෝවන් ආයිපුුවන් අබ්දුල්ලයි ආය වාරක්. ඉතින් කොහොමරි මේ හොයා එනකම් මම බලාගෙන හිටියා සෑහෙන වෙලාවක්. ඔයාමට මේ වෙලාවේ එනවා කියලා. ඔන්න අන්තිමට ඔයා ඇවිල්ලා. ඉතින් මේ වැඩේ අද මේ විදියට සිද්ධ වෙන්නේ ඇත්තටම ඔයා මේ විදියට පරක්කු වෙච්ච නිසා ඒ නිසා මම ඔයාලට thank you කියන්න මේක අවස්ථාවක් කරගන්නවා. ස්තුතියි. ඒ වගේම තමයි මේ වැඩේ කරන්න කිසිම පෙර සූදානම් වීමක් නැහැ. ඒ නිසා සමහර විට මෙතන මේ වැඩේ කරන්න ඕන තත්ත්වයන් කිසි දෙයක් නැතුව ඇති. ඒත් ඒ කිසි දෙයක් වැඩක් නැහැ කියලා මං තීරණය කරා මේක කරන්න ඕනේ කියලා. ඒ නිසා ඔයාටත් සිද්ධ වෙනවා දැන් ඉන්න. ඔයාට මම යන්න දෙන්නේ නැහැ ඉවර වෙනකන්. ඉතින් මේ කොහොම හරි අපි මේ වැඩේ කරනවා. ඉතින් මේ හසිඳු මේක මගේ හිතේ සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ වැඩක්. ඒ කියන්නේ පොඩ්කාස්ට් එකක් කරන්න. පොඩ්කාස්ට් එකක් කියන්නේ කතා බහක් වගේ දෙයක් මට කරන්න ඕනේ වෙන්නේ. විවිධ වූ දේවල් ගැන අපිට ඕන දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඉතින් මේ වැඩේ මෙහෙමයි මම කරන්න හිතන්නේ. හරි. වැදගත්ම දේ අද උදේ ඉඳන් ඔයා මේ වෙලාව මෙතෙන්ට එන්න විනාඩි 10ක් 15ක් වෙනකම් මේ ගැන මගේ ඔළුවේ කිසිම අදහසක් තිබ්බේ නැහැ කියන එක. සහ අපි එතන ඉඳන් මේක ඉස්සරහට අරන් යන එක. මේ වැඩේ වෙන්නේ මෙහෙමයි හසිඳු. මගේ තියෙන අදහස. ඔයාට වෙන අදහස් තියෙනවා නම් ඔයාට කියන්න පුළුවන්. ප්‍රශ්න පහක් ඇති කියලා මට හිතෙනවා. ප්‍රශ්න පහ. මං වාගේ ප්‍රශ්න පහක් අහනවා. සහ මං වගේ ප්‍රශ්න පහක් අහනවා නම් මං හිතනවා ඒක සාධාරණීකරණය වෙන්නේ ඔයාටත් මං අවස්ථාව දෙන්න ඕනේ මගෙන් ප්‍රශ්න පහක් අහන්න. හරි. එහෙම වුණොත් තමයි ඒක සාධාරණ වෙන්නේ. ඒ නිසා ඔයාටත් පුළුවන් මගෙන් ප්‍රශ්න පහක් අහන්න. සීමා නැහැ, නීති නැහැ. මෙන්න මේවා ගැන අහන්න කියලා එකක් නැහැ. අපිට තියෙන්නේ මේ සීමා රහිත කතා බහක් අද. කෙටි වෙලාවක් ඇතුළත. ඔව්. කාලය කියන දේ සීමා සහිතයි. හැබැයි මං ගොඩක් කියවනවා. ඒ නිසා මේක දිග ඇදෙනවා. හරි. ප්‍රශ්න පහයි. අපි කතාව කරගෙන යන්න. හරි. ඉස්සෙල්ලා අහනවද මං අහන්න? අබ්දුල්ලයි. හරි. ප්‍රශ්න පහක් කියලා තිබ්බට මේ මං කලින් හිතාගෙන හිටියේ ප්‍රශ්න පහ හිතාගෙන ඉන්නවා කියලා. ඒත් හිතාගන්න බැරි වුණා. ඒ නිසා මගේ ඔළුවට එන්නේ නේව මං අහනවා. හරි. හසිඳුගෙන් මං ඉස්සෙල්ලාම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හසිඳු ආදරය කියන දේ දකින්නේ මොන විදියටද? සහ මිනිස්සෙක්ට ආදරය සම්බන්ධයෙන් මොකක් හරි උපදෙසක් දෙන්න කියලා කිව්වොත් එකයි වාට දෙන්න පුළුවන්. ඔය මොකද්ද දෙන උපදෙස? හරි. ආදරේ දකින්නේ හරි සරල විදියට. ඒක නිදහස්. ආදරේ කියන්නේ එහෙම දෙයක්. මම හිතන්නේ අර ගොඩක් රාමු කොටුනට වඩා අපි හැමදාම කතා කරනවා වගේ මට මං වෙන්න පුළුවන් තැනක ආදරේ කියන්න පුළුවන්. මට මං විදිහට ඉන්න පුළුවන් තැනක්. සමහර විට ආදරේ වෙනුවෙන් මන් දෙන එකම ඇඩ්වයිස් එක. ඇඩ්වයිස් එක වෙන්න පුළුවන්. ඔයා කවදාවත් ආදරය තුළ ඔව මේන්ටේන් කරන්න. ආදරය තුළ මේන්ටේන් වුණොත් මේන්ටේන් වෙන්නේ අපි විතරක් නෙවෙයි. සම්පූර්ණ ආදරේම. ඒක පහු කාලේ මනුස්සයාගේ ජීවිතේටත් ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඒකට මං හරි බයයි. ඒක හරි. එතකොට හසිඳු කියන්නේ මේ ආදරය ඇතුලේ අපි අපිව නඩත්තු කරන්න ඕනේ නැහැ ආදරය වෙනුවෙන් කියලා නිදහසේ ඔයා විදියට ජීවත් වෙන්න. අනිවාර්යයෙන්. පවතිනවා නම් ඒකයි ආදරය. පවතින්නේ නැත්නම් ඒක ආදරේ නෙවෙයි. ආදරේ නෙවෙයි. ඒ වගේ දෙයක් නේද? හොඳයි. ඊළඟට හසඳුගෙන් මම අහනවා දෙවෙනි ප්‍රශ්නේ. මෙන්න මේ විදියට. හසිඳුට අවස්ථාවක් හම් වෙනවා මෙහෙම දෙයක්. ඒ කියන්නේ හසිඳුට ඔයාගේ ජීවිතේ කවදා හරි කාටම හරි කියන්න ඕනේ කියලා හිතාගෙන හිටපු. කවදා හරි කාටම හරි කියන්න ඕනේ කියලා හිතාගෙන හිටපු. ඒත් මේ වෙනකනුත් කාටවත් කියාගන්න බැරි වෙච්ච මොකක් හරි දෙයක් තියෙනවා. මං කෙනා නොකිය ඉන්න. අපි ඒක පාර්ශික ආදරය කරනවානේ. ඔය ආදරය කරද්දී අපි එතන කිසි නීතියක් දාගන්නේ නැහැ. මොකද ඒක පාර්ශික ආදරය කියන්නේ නීති නැති තැනක්නේ. ඉතින් මේ මං එහෙම කෙනෙක්ට ආදරය කරා. ඒක මාස ගණක් තිබ්බා. කොහොම හරි මගේ එෆෙයාර් එකක් තිබ්බා ඒ කාලේ. මීට අවුරුද්දකට එකමාරක විතර කලින් කියලා හිතාගන්නකො. ඒ එෆෙයාර් එක ඇතුලේ මට ඒක පාර්ශික ආදරය කරන්න කෙනෙක් හම්බුනාට පස්සේ මට කියන්න ඕන වුණා එයාගේ ඇස්සර ලස්සනයි කියලා. සහ මං ඒකෙන් ලිව්වා. අනේ වාගේ ඇස්සර ලස්සනයි මං ඇස් දිහා බලන් ඉන්නට කැමතියි කියලා. මං ඒකයට කියලා තියෙනවා. හැබැයි ඒ කියලා තියෙන්නේ මට ඕනේ විදියට නෙවෙයි. විහිළුවට. හැබැයි මට ඒක ඇත්තටම කියා ගන්න ඕන වුණා. ඒකේ වෙලාවෙ කියා ගන්න බැරි වුණා. ඒක තාම දුක. මං හසිඳුව අමාරුවේ දාන විදියට ප්‍රශ්න කළොත් ඔයා මාත් එක්ක තරහ වෙනවා. නෑ. එතකොට මේ හසිඳුව ඒ කියන සිද්ධිය වෙද්දී හසිඳුට ප්‍රේමයක් තියෙනවා. සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම වෙද්දී හසිඳුට ඒක පාර්ශවික ආදරයක් ඇති වෙනවා. ඔව්. මම හසිඳුගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම කෙනෙක්ට අපි ආදරේ නම්
අපි සම්බන්ධායක් ඇතුළ ඉන්නවනම් හසිදු හිතනවාද අපිට මේක පාර්ශවික ආදර තියෙන කතා තියෙන්න්න පුළුවන් කියලා ඔව අබ්දුල්ල ඒ කියන්නේ අපිට අපේ ආදරය තුළ අපිට ඕනි දෙයි නැත්තම් එමනතැන් අපිට අපි විදියට එතන ඉන්න බැහැ අපිට එයාගේ බැදීම නඩත්තු කරන්න පිටිම් බැඳින් හවාගන්න වෙනවන මං කියන මිනිස්සු ගොඩක් ඒක පාශක ආදරය කරනවා සමහරවිට මේ අපි හැමෝගම කතාවල හෙම තැනක අපි හිරවෙලා ඇති තාමත් මං හිතන විදියට මේ මට වනේ මං එහෙම ආදරය කරේ අර ඒ කාලේ මට තිබ්බ ආදරේ මට මති වුණා එතකොට මටේ මදිවෙච්ච තැන වහගන්න එවනත්තයි පිරිමහගන්න ඔවු ඒකන මං වෙන කෙනකින් ආදරේ වනත මං හාදුවක් වැලද ගැනීම කිල්ලන්න කිය නැහැ හැබැයි ඒ තැන්ටික තැන්වල්ල බෙදුත් අර මට මේ වෙලට කතා කරන්න මෙයාවු මේ ප්‍රශ්නත ගන්න මෙයාවුණ මට විහිලුවක් කරන්න මෙයාවනි වගේ මගේ ආදරය තුළ එදේ නැත්ත එතකොට ඒ වගේ තැනකට ගිහිල් අපි එතන ලිමිට් නැතුව ගියොත් අපි ක්‍රෝස් වුණුත් අනිවාර එතන ආදරයක් තිය කියල මං හිතනවා හොඳයි ඕකත් එක්ක මේ හසිදු මටවාගෙන් අහන්ති නිලඟ ප්‍රශ්න යනවා මංවාගේ ප්‍රශ්න කියක් ඇවද තුරක්නේ තුරයි ඔන්න මේ හතරෙන් ප්‍රශ්නට එන්න කලින් මට ඕන මේ මගේ කවියක් කියන්න ඒක වඩාත් සුදුසි වායක කියනවා නම් හැබැයි මන් දන්න වායක දැන් මෙතෙන්දි කියන්න නැහැ කියලා මොකද ඔයා දන්න නෑනේ මං අහන්න යන්න මොකද්ද කියලා එතකොට ඉතින් මේ ඔයා එක කියන්න නැති නිසා ඒක මම්ම කියනවා හැබැයි අපේ ජීවිත තුළ එක වාව් තැනක් තියෙනවා මට තාමත් මගේ ජීවිතය තුළේ ඒ කියන්නේ මේ එහෙම කවුරුහරි කවදහරි අහයි කියලා හිතාගෙන හිතපු දෙයක් ඔයා එක තැනකදී මගෙන් අහනවා හිතාගෙන හිටියමත් නෙමෙයි හරිද ඒක නිකන් මේ කවුරුහරි මගෙන් මෙහෙම ඇහුවනම් මොන වගේද කියලා මං හිතාගෙන ඉන්නවා හැබැයි මම දන්නවා කවුරුවත් කවදාවත් මගෙන් මේ ප්‍රශ්නේ අහන්න යන්නේ නැහැ කියලා හැබැයි ප්‍රශ්න ඔයා එක තැනකදී මගෙන් අහනවා මං හිතනවා ඒක මතක ඇති කියලා ඒක වෙන්නේ අර අපේ පළවෙනි අර ඒත් මං ආදරේ පොතේ ඇනිවර්සරි එකට අපි වැඩක් කරනවානේ අන්න එතෙන්දී තමයි මගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ අර ප්‍රථම හාදුවක් විඳලා තියෙනවා විඳලා තියෙනවා නම් ඒක ගැන හිතන්නේ කොහොමද නැත්නම් ඒක දැනෙන්නේ කොහොමද කියලා ඇත්තටම එහෙම තැනක් තියෙනවා ඒත් මේ ඒ තැන මෙතෙන්දී ඒ කියලා හිතෙන්නේ නැති නිසා මං කවිය කියනවා හරිද කියන්නේ කවිය කියලා ප්‍රශ්නේ අහනවද නැත්නම් ප්‍රශ්නේ අහලා කවිය කියනවද ප්‍රශ්නය අහලා කවිය කියමුනේ කවුද එල්ලන්නේ ප්‍රශ්නේ අහලා කවිය කියමු වැඩිපුරම අමාරු අල්ලගෙන ඉන්න එකද අතාරින එකද වැඩිපුරම අමාරු අල්ලගෙන ඉන්න එකද අතාරින එකද ඔව් සවිස්තරාත්මක උත්තරයක් ඕනේ මට මෙහෙම හිතන්නකෝ කොහොමද මගේ කලින් එක ඇතුලේ මම මගේ බැඳීම් වලට අර තියෙන වටිනාකම අඩු කරනව නෙවෙයි ඒ අවුරුදු ගාන මං සතුටින් ඉන්නේ ඒ බැඳීම ඇතුලේ ඔව් හැබැයි මං තවදුරටත් අල්ලන් හිටියනම් මගේ ජීවිතේ මං කරන අමාරුම දේ ඒක වෙනවා ඒ ආදරය ඇතුලේ ආදරය අල්ලන් හිටියනම් ඒ බැඳීම අල්ලන් හිටියනම් මොකද යාගේ ජීවිතේ ඒක ඉෆෙක්ට් වෙන්නේ කොහොමද අනේ මට දෙන්න ඕනේ ආදරය මෙතන දෙන්න බෑ කියද්දි මට ඒක හරි අවුලක් එයාව අල්ලන් ඉන්නවා කියන්නේම එයාගේ ජීවිතේ මම නතර කරන් ඉන්නවා වගේ මොකද අපි ජීවිතේ දවස් වලින් ඉස්සරහට ගියාට හැංගීම් වලින් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ කියන තැනක් ආවා එතකොට එතනදි මම නවතින්න වෙනවා මම හිතන්නේ එතනදි අල්ලන් හිටපු දේ තමයි මට අමාරුම ඉතින් ඕකටත් උත්තරේ අතයින්න එක මට මාර ලේසිය වෙලාවට හැබැයි අල්ලන් ඉන්න එක මාර අමාරුයි මං කවිය කියන්නම් මෙහෙම මේක මේ මගේ ඉතින් මට සම වෙන්න පොතේ 4 වෙනි කවිය ඔබ වගේමයි අය සතර මහා පෙරනිමිති දැක සසර මගේ පාවු තැන සිද්ධාර්ථත් ගිහින් තිබුණා ගිහි ගෙදර අතහැර වෙස්සන්තරව සිටි කල ලය පැලෙන්නම දුක දුන්නේ එක ගැන තරහවක් නැති යශෝදරා මේ හිත රිදෙන බව දැනම හොඳටම ආය පාරක් ඔහු වෙනුවෙන්ම ඔන්න ඉපදී ඇත ඔබ වගේමයි අය අත්හැරීමක අපහසුව ගැන ඇසෙයි මට නිකවර නොෙක් තැන එක එකා තෙපලයි අත්හැරීමක ගුණ හිනත් යනවා මට අතාරිනවට වඩා කොයි තරන්නම් අමාරුද අත් නෑරින්න එක අතෑරපු තැන්වල පවා අල්ලගෙන ඉන්න එක ඒක මට ඉගැන්නුවේ ඔබ හදිලු මේ ගන්දැන් වගේ ප්‍රශ්න 4ක් ඇහුවානේ මට තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා හැබැයි මේක පස්වෙනි ප්‍රශ්න කියලා ගන්න එපා ඊට අමතරව අහන්න ප්‍රශ්නයක් නෙමෙයි අතෑරපු තැනක අල්ලගෙන ඉන්න එක ගැන ඔයා හිතන්නේ මොකක්ද ඒක කරන්න ඕනේ දෙයක්ද ඒක නොකරන්න ඕනේ දෙයක්ද සහ ඒ ගැන ඔයාලට කියන්න තියෙන්නේ මොකක්ද සරලව ඒ කියන්නේ මාව කවුරු හරි අතෑරියොත් මං එයාව අල්ලන් ඉන්නේ අන්න ඒ වගේ දෙයක් අතෑරිනවා ඒත් ඔයා අල්ලගෙන ඉන්නවා අතෑරපු තැන්වල පවා අල්ලගෙන ඉන්න එක මේකයි අපි ගොඩක් කලට හිතන්නේ අබ්දුල්ලා
එකන්නේ අපේ හිත කවුර රිද්දුවත් අපිට බැඳීමක් නැතිවුණොත් අපි ඒතරින්ම ය ගොඩන්න ඕන කියලා අපි එතන අල්ලඟන්න එකන අපි කැමති නෑ වෙන තැනකින් ඒ හැඟීම අපිට නවාට අපි කැමති එතනින් මේ හැඟීම ආයත් අප ජීවිතයට අර අලුත් හැඟීම දෙනවාට මගේතන්නේ මේ අතරන්න තැන අල්ලඟන්නවා කියන්නේ උත්තරයක් නෙවෙයි ඒ අපි අපේ ජීවිතේ ඒ බැදීම වෙනුවෙන් තවදුරටත් වටනාගමක් ගන්න එමනත වටනාකමක් දෙන්න අපි ගන්න හරි නිකන් අපේ ජීවිතයට ආත්මාර්ථකාමී දෙන්නයක් අපේ ජීවිතය ඇතුළට අපි ඒවෙලාට ආත්මාර්ථකාමි මගන්න එහෙම වෙන්න එපා අත්තරනු තැන් අත්තැරුණා අල්ල ගන්න තැනක් බලාගෙන තිස්සරහ එතන්ට යන්න හොඳම දෙවල් කවදවත් මගේ ඇරෙන්නේ නෑ වගේ එකක්ද වගේ අනිවාරින් හොදයි පස්සනි ප්‍රශ්න සහ අන්තිම ප්‍රශ්න මේ මගේ ඔල්ුව තිබෙන ඔයත් මගේ ප්‍රශ්න පහක් කහනවා කියන එක නිසාම දිගටම කතා කරගෙන ගිය හවුල නෑන්නේ පස්සනි ප්‍රශ්නය ඔයාගේ ජීවිතය තුළේ වාට වටිනම දේ මොකක්ද කියලා මං යහුත් වදන උත්තරය මොකක්ද සහ ඇයි ඒකට එහෙම උත්තරයක් දෙන්න හරි මුලින්ම මම බොලඳ මනුස්සෙක් නෙවෙයි හැබැ මම බොලදයි මං කියන්න මේ හැඟීම් ඇතුළට එද්දි මම්මාර බොලඳයි දැම්මං ඕකට දෙන උත්තරය ආදරේ මොකද මේ ගෙවුණ අවුරුදු ගාන ඇතුළේ සහ මේ දැන් ගෙවෙන තප්පර ගාන ඇතුළේ මං ජීවත්වෙන්නේ ආදරේ හින්දා කියලා මං හිතනවා මොකද මගේ ජීවිතේ මං අතර කරන් හිටියේ මට මගේ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු නැති තැනකදී හම්බුණ මිනිස්සෙක් කියමු නැත්නම් බැඳීමක් කියමු හදවතක් මගේ ජීවිතේ අනේ සමහරවිට මගේ ජීවිතේට හම්බුණු බැඳීමක් මම ඉස්සරහට අරන් යන්න try කරා සහායදයක් කරනවා එතකොට ඒ තැන මට නැති වුණොත් මගේ ජීවිතේ මට මොකද්ද ඊළඟට කරන්නේ ඊළඟට ගන්න ස්ටෙප් එක මොකක්ද කියලා මට හිතා ගන්න බැරි වෙයි මම ඒකට හරි බයයි ඒ තැන නැති වෙනවට මං ආදරගෙන කොච්චර කතා කරත් ආදරගෙන කොච්චර දේවල් කිව්වත් මං කවදාවත් හිතුවේ නෑ මම මේ වගේ තැනකට වැටෙයි කියලා හැබැයි දැම්මන් නැති කරගන්න බයම දේ ආදරේ මට ඔතෙන්දි තව චූටි කවියක් මතක් වෙනවා හරිද ඒක ඔකට සම්බන්ධයිද නැද්ද කියලා මම දන්නේ නැහැ හැබැයි මම ඒක කියන්නම් ඒක මගේ කවියක් බයෝ කරපු පෙරල් දෙක පොතේ ඒක මෙහෙමයි ගොඩක් තැන්වල ගොඩක් ලොකුවට නිතරම කියවුණා හුලගක් වුණත් ෆෙරික් හදද්දි සල්ෆියුරික් ෆෙරස් ළඟ ගොරු වුණා සමහර විට ඒක තේරෙන්නේ නැති වෙයි මේක බලන සමහරක් කට්ටියට මොකද සයන්ටිෆික් පාර්ට් එකක් හැබැයි ඊට පස්සේ කැලේ තේරෙයි කියලා මම හිතනවා මේ මම හිතන්නේ හැම කතාවෙම එක තැනක වීරයෝ පෙරදුනා කොයිතරම් කවි කතා ලිව්වත් මටත් ආදරේ වැරදුනා හරි දැන් එහෙනම් අසිනු මේ ඔයාගේ වාරේ මම අතට දෙනවා සුක්කානම මේක මෙතනින් ඉස්සරහට එලෝගෙට යන්න තියෙනවා ඔයාට ප්‍රශ්න පහක් තියෙනවා ඔයාට මගෙන් අහන්න අපි එහෙනම් පටන් ගමු ඕකේ ඊට කලින් බලපන් මේකේ මං සයිලන්ට් මෝඩ් ඩු නොට් ඩිස්ටර්බ් එහෙම දාලා තියෙන්නේ කියලා